කලින් මගේ වීඩියෝ එක බලපු කෙනෙක් නම් ඔයාලා දන්නවා ඇති මේ බොක්ස් එක දකිනකොටම අලුත් අවුරුද්දට ගන්න කියලා හිතාගෙන මම සල්ලි වගයක් එකතු කරා. ඉතින් මේක මම කරපු චැලෙන්ජ් එකක්. 20 කොළ වලින් චැලෙන්ජ් එකක් කරා. එතකොට රුපියල් 150නුත් මම චැලෙන්ජ් එකක් කරා. ඉතින් ඇත්තටම 20 කොළ එක නම් ගොඩාක් සම්පූර්ණ කරගන්න බැරි වුණා. ඒකෙත් සාමාන්‍යයෙන් කොටු 200ක් වගේ තමයි මට කපා ගන්න පුළුවන් වුණේ. හැබැයි ඉතින් මම මේ 150 චැලෙන්ජ් එක නම් අලුත් අවුරුද්දට ගන්න හිතාගෙනමනේ කරේ. ඒ නිසා මට හිතුණා මේකේ කීයක් තිබුණත් මම මේක අලුත් අවුරුද්ද වෙනුවෙන් ඇතුලේ තියෙන සල්ලි ටික ගන්නවා කියලා. ඉතින් මට මේ මාස ගාන ඇතුළතම මෙන්න මේ කොටු ටික විතරයි කපා ගන්න පුළුවන් වුණේ. කලින් මගේ වීඩියෝ එක බැලුවා නම් මතක ඇති මම ඒ 15000ට අමතරව තව කොටු ටිකක් වැඩිපුර කපා ගත්තා. ඉතින් මට ඒ ටික තමයි සම්පූර්ණ කරගන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් මම නම් දන්නව ඇත්තටම මේක ඇතුලේ කීයක් තියෙනවද කියලා. මොකද මම කොටු කපලා තියෙන නිසා මට ඒ ටික ගණන් කරා නම් ඇතුලේ කීයක් තියෙනවද කියලා හිතා ගන්න පුළුවන්. හැබැයි මට ඕනේ වුණා මේක ඇතුලේ කීයක් තියෙනවද කියලා ඔයාලත් එක්කත් බෙදා ගන්න. ඉතින් අපි දැන් බලමු මට මේ චැලෙන්ජ් එකෙන් කීයක් එකතු කරගන්න පුළුවන් වෙලා තියෙනවද කියලා. ඉතින් මේ බොක්ස් එක ඇරියාම මේ විදියට තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති 100 කොළ තමයි ගොඩාක් එකතු වෙලා තියෙන්නේ. මේ ලොකු 10 කොළ 50 කොළ එහෙමනම් මම අර මාරු සල්ලි ඕනි වෙන වෙලාවට මාරු කරගෙන තමයි මේක ඇතුළට මේ දාගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඔය අපි මාසෙට බඩු එහෙම ගන්න යනකොට 5000 කොළයක් මම දාලා මෙතනින් ඒකට හරියන්න 100 කොළ වලින් 5000ක් හදලා දුන්නා. මොකද කඩවල් වලින් මේ වගේ කොළ ගොඩක් ගන්නවනේ. ඒ හින්දා ඉතින් මම එකපාරක් ඒ විදිහට මෙතනින් සල්ලි මාරු කරලා ගත්තා. ඉතින් මම කලින් නම් මේ බොක්ස් එක අර උඩින් මේ කැටයක් විදිහට හදලානේ දැම්මේ. ඉතින් මේ පාර මම සල්ලි දාන්න පුළුවන් විදිහට තමයි බොක්ස් එක අරින්න වහන්න පුළුවන් විදිහට හදාගත්තේ. ඉතින් මගේ අර කලින් වීඩියෝ එකකත් එක ආන්ටි කෙනෙක් කියලා තිබුණා සල්ලි නමලා දාන්න එපා පුතේ කියලා. ඉතින් මට ඒකත් මතක් කළා තමයි මම මේ විදිහට දාගත්තේ. ඇත්තටම මේ ක්‍රමෙන් අපිට සල්ලි පොඩි වෙන්නේ නැතුව එකතු කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති නැමුම් පාරවල් එහෙම ගොඩාක් නැහැ. ඉතින් මේ විදිහට දාන එක හොඳයි. හැබැයි ඉතින් අර සල්ලි ගන්න කෙනෙක්ට එහෙමනම් ඉවසීමක් නැති කෙනෙක්ට එහෙමනම් මේ ක්‍රමය හරියන එකක් නැහැ. ඉතින් මම අර හැම වෙලේම සල්ලි ගන්නේ නැති නිසා මෙතනින් මට මේ ක්‍රමය සාර්ථක වුණා. අප්‍රේල් කියන්නේ බෝනස් එකක් හම්බ වෙනවා. එතකොට සැලරි එකක් හම්බ වෙනවා. ගොඩක් දෙනා කරන්නේ මේ මාසේ මේ බෝනස් එකයි සැලරි එකයි සම්පූර්ණයෙන්ම වියදම් කරගන්නවා අලුත් අවුරුද්ද කියලා. ඒ වගේ වෙලාවකට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ කියන්නේ අපිට දැනෙන්නේ නැති වෙන්න කීයක් හරි ඉතුරු කරගෙන මේ වගේ දෙයකින් ඒ මාසෙට අවශ්‍ය කරන වියදම් ටික හදාගන්න. මොකද අපි මේ දේ එකපාරටම එකතු කරගත්ත දෙයක්වත් නෙමෙයි. අපේ පොකට් එකට දැනෙන්නේ නැති වෙන්න අපි එකතු කරගත්ත දෙයක් හින්දා අපිට අර ඒ මාසෙට හම්බ වෙන බෝනස් එක සැලරි එක සම්පූර්ණයෙන්ම ඉතුරු කරගෙන අපේ මොනවා හරි ප්‍රයෝජනවත් වැඩක් ඒකෙන් කරගන්න පුළුවන්. ගොඩක් අය හිතන්නේ අලුත් අවුරුද්ද කියන්නේ මහා ලොකුවට සමරන්න ඕනේ දෙයක් කියලා. ඉතින් එහෙමයි කියලා දැන් බෝනස් එකක් එහෙම නැති අය කරන්නේ ඒකෝ කාගෙන් හරි ණයට ගන්නවා, පොලියට ගන්නවා. කොහොමනේ අලුත් අවුරුද්ද සමරන්නේ? ඒ කියන්නේ ඔය දවසේ පොලියට වැඩ කරන අය ඉන්නවනේ. එයාලට එකපාරට සැලරි එකක්, ඒ කියන්නේ මාසෙකට සැලරි එකක් නෙමෙයිනේ හම්බ වෙන්නේ. දවස ගානේ පඩියක් තමයි හම්බ වෙන්නේ. එතකොට එයාලා තමයි ගොඩක් වෙලාවට මේ අලුත් අවුරුද්දට හිර වෙන්න බලන්නේ. මොකද එයාලා අර එකතු කරගෙන යන්නේ නැහැනේ කීයක්. ඒ කියන්නේ එකපාර හම්බ වෙනවා නම් ගානක් ඒකෙන් කොටසක් අපිට අයින් කරන්න පුළුවන් අලුත් අවුරුද්ද වෙනුවෙන්. හැබැයි අර විදිහට පඩියක් ගන්න කෙනෙක්ට තමයි මේ මාසේ ගොඩාක්ම අමාරු වෙන්නේ. ඉතින් එහෙමයි කියලා අපි අර අනිත් මාස 11ටම මේ මාසෙට වෙන ණය ටික බේරන්න තියාගන්න හොඳ නෑ. එහෙම වුණොත් එහෙම අන්තිමට අපි අවුරුදු කෑවා වගේ නෙමෙයි අර මාස 11ටම අනිත් අයගෙන් ගත්තු එක ණයට ගත්තු එක එහෙම නැත්තම් පොලිය ගෙව තමයි ඉන්න වෙන්නේ. ඇත්තටම ඒක හොඳ දෙයක් නෙමෙයි කියලායි මට හිතෙන්නේ. ඊට පස්සේ අන්තිමට අර මාස 11ෙම එක මාසයක් නිසා
අපිට හිතේ අවුලෙන් තමයි ඉන්න වෙන්නේ. මොකද ඊට පස්සේ ණය වුණාට පස්සේ අර දවසට ගන්න පඩියක් හම්බ වෙන්නේ නැහැ. මොකද ඒවයින් අපි ණය පියවන්න ඕනි. ඊට පස්සේ ගෙදරට ගේන බඩු ඒ දේවල් වලට හිර වෙනවා. ඉතින් අන්න ඒ වගේ දවසේ පඩියක් ගන්න කෙනෙක්ට නම් මම හිතනවා මෙන්න මේ ක්‍රමය ගොඩාක් සාර්ථක වෙයි කියලා. මොකද දවසේ පඩියක් ගන්න කෙනෙක්ට මේ ගේම් එක පහසුවෙන්ම කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දවසට 1500ක් හම්බ වෙනවා කියලා. ඉතින් ඕක හැමදාම දවසේ අවසානයේ වෙනකොට හම්බ වෙනවනේ අඩුම තරමේ. දවසෙන් රුපියල් 150ක් 200ක්වත් අයින් කරලා තියාගත්තොත් අපිට ඒක අවුරුද්දක් යනකොට ලොකු ගාණක් එකතු කරගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් ණය වෙන්නේ නැතුව මේ අලුත් අවුරුද්ද ඒ සල්ලි වලින්ම සමරන්න. ඉතින් ඒකයි මම කියන්නේ අපි හිතලා බලලා මොනවා හරි දෙයක් කරනවා නම් ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා. ඉතින් මෙතන ඔක්කොම සල්ලි තිබුණා 16850ක්. ඉතින් ඒ ගාන කෙනෙක්ට පොඩි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ කාලේ හැටියට ඇත්තට මේ ගාන ලොකු ගානක් කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ අපි එකපාරම එකතු කරන්නේ නැතුව එකපාරම මේ දේවල් වලට සල්ලි යොමු කරන්නේ නැතුව මේ විදිහට එකතු කරගන්න පුළුවන් වුණ එකට ඇත්තටම ගොඩක් සතුටුයි. ඉතින් මට මේ මුදලින් මේ මාසේ වියදම් වලින් ගොඩාක් කවර් කරගන්න පුළුවන් වුණා. ඉතින් අපිට මේ අලුත් අවුරුද්දට ඕනි කරන ඇඳුම් ටික එතකොට අපි සාමාන්‍ය දැන් අපි දෙන්න විතරනේ ඉන්නේ. ඒ වුණාට අක්කට මල්ලිට අම්මට එතකොට අපි ඒ හැමෝටම රෙදි අරන් දෙනවා සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට අලුත් අවුරුද්දට. ඉතින් මට මේ ගානෙන් ඒ හැමෝටම මොනවා හරි පුංචිම දෙයක් හරි අරගෙන දෙන්න පුළුවන් ඕන එකට ගොඩාක් සතුටුයි. ඊට පස්සේ මේ තියෙන්නේ මම අලුත් අවුරුද්දට එකතු කරන අලුත් අවුරුදු සීට්ටුව. මේක නම් මම එකතු කරන්නේ මගේ පවුලේ අයගෙන්. ඒ කියන්නේ මේක අර විශ්වාසයක් ඇතුව කරන්න ඕනි දෙයක්. ඉතින් මේකෙන් කරන්නේ මම හැම මාසෙම එයාලා කියනවා එයාලට සල්ලි එකතු කරගන්න බෑ කියලා. ඉතින් සල්ලි එකතු කරගන්න බෑ කියන්නේ පොඩි ගණන් වලින්නේ. ඉතින් ඒ හින්දා මම එයාලට කිව්වා ඔයාලා හැම මාසෙම මට කීයක් හරි දෙන්න. මම ඔයාලට අවුරුද්දක් ඇතුළත ඒ ගාන එකතු කරලා දෙන්නම් කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට එකතු කරගත්තු සල්ලි. ඉතින් මේ අවුරුද්දේ මට ඔක්කොම එකතු කරගන්න පුළුවන් වුණා එයාලගෙන් ලක්ෂ 3ක්. ඒ කියන්නේ අක්කා හැම මාසෙම දුන්න 12000 ගානේ එයාට පුළුවන් විදිහට තමයි ඉතින් ඒ ගාන දුන්නේ. එතකොට අවුරුද්දක් කම්ප්ලීට් වෙනකොට එයාට 1,44,000ක් එකතු කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ අම්මත් එයාට පුළුවන් විදිහට දුන්නා රුපියල් 7000 ගානේ මාසෙට. එයාටත් ඉතින් 84000ක් එකතු කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මල්ලි දුන්නා. එයාත් මාසෙට 3000 ගානේ 36000ක් අලුත් අවුරුද්ද වෙනුවෙන් එයාටත් පුළුවන් වුණා මේ සල්ලි ඉතුරු කරගන්න. ඉතින් ඊට පස්සේ අපේ ගමේ ඉන්න මාමා කෙනෙකුයි නැන්දා කෙනෙකුයි දුන්න සල්ලි. ඉතින් එයාලා මේ දෙන්නම එකම පවුලේ දෙන්නෙක් එක ඒ නැන්ද දෙනවා රුපියල් 1000 ගානේ. එතකොට මාමා දෙනවා රුපියල් 2000 ගානේ. එතකොට ඒ දෙන්නගේම රුපියල් 3000 ගානේ මාසෙට රුපියල් 36000ක් එකතු වුණා. ඉතින් ඔය විදිහට තමයි එයාලට මම අලුත් අවුරුද්ද වෙනුවෙන් සල්ලි එකතු කරලා දුන්නේ. මම මේ විදිහට කරන පළවෙනි අවුරුද්ද නම් නෙමෙයි. මම මේ දේ පටන් ගත්තේ යාලා වෙනුවෙන් 2023 ඉඳන්. ඉතින් මුලින්ම පටන් ගත්තේ පොඩිම ගානකින්. ඒ කියන්නේ එක්කෙනෙක් මුලින්ම දෙන්න ගත්තේ රුපියල් 500යි. එතකොට වැඩිපුරම දෙන්න ගත්තේ 1000. ඊට පස්සේ එයාලට මේක පහසුවක් කියලා දැනෙන හින්දා දැන් අවුරුදු 3ක් තිස්සේ අපි මේ දේ කරගෙන යනවා. ඉතින් අර ගමේ ඉන්න මාමයි නැන්දයිත් මේකට එකතු වෙලා අවුරුදු 3ක් වෙනවා. එයාලා කියනවා ඇත්තටම එයාලට ලොකු නිදහසක්ලු. නැත්තම් එහෙම එයාලා මෙච්චර කාලයක් කරගෙන ඇහිලා තිබුණේ එයාලා වැඩ කරන තැන අයිති කෙනාගෙන් රුපියල් 20000ක් 15000ක් ඔන්න ඔය විදිහට තමයි අලුත් අවුරුද්දට ණයට අරගෙන තිබුණේ. හැබැයි එයාලා නොදැනුවත්වම පුංචි මුදලකින් මම එයාලට ලොකු ගාණක් ඉතුරු කරලා දෙන්න පුළුවන් වුණා අලුත් අවුරුද්ද වෙනුවෙන්. ඉතින් මේ තියෙන්නේ එයාලගේම සල්ලි වුණත් එයාලා නම් කියන්නේ මේක එයාලට බෝනස් එකක් කියලා. ඒ කියන්නේ දැන් අර හැම පාරම එයාලා ණයට ගන්න එක දැන් අවුරුදු 2-3ක් තිස්සේ ඉඳන් ණයට ගන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් ඒ කියන්නේ එයාලා මේ දෙන ගානෙන් තමයි අලුත් අවුරුද්ද සමරනවා කියලා කියන්නේ. ඉතින් හිතන්නේ නැති වුණාට මේ වගේ දෙයකින් අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.
ඉතින් මම කියන්නේ නෑ මේක මම අලුත් අවුරුද්ද වෙනුවෙන්ම කරන සීට්ටුවක් කියලා. මට ඕනි වුණේ අර බෝනස් එකක් සැලරි එකක් ගන්න මාසෙකටම මේ වගේ ගාණක් එයාලා වෙනුවෙන් එකතු කරලා දෙන්න. එතකොට එයාලට මොනවා හරි ලොකු වැඩක් කරගන්න පුළුවන් හින්දා ඉතින් ඇත්තටම මං හිතනවා මේ වගේ දෙයකින් එයාලා ලොකු ප්‍රයෝජනයක් ගත්තා කියලා. ඉතින් ඇත්තටම හිතලා බලනකොට ගොඩක් සතුටුයි. මම කිව්වා වගේ මට මේකෙන් කිසිම ප්‍රයෝජනයක්වත් ලාභ ප්‍රයෝජනයක්වත් නැහැ. මට ඕනි වුණේ එයාලා වෙනුවෙන් මට කරන්න පුළුවන් දෙයක් කරන්න. ඉතින් දැන් වෙනකොට පොඩි ගාණකින් ඉතුරු කරන්න බෑ කියපු අය ලොකු ගණන් වලින් ඉතුරු කරන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මට ඕනි වුණ අන්න ඒ දේ ඉතින් ගොඩක් සතුටුයි කියන්න ඕනි. ඉතින් මේ වගේ දේවල් හැමෝටම කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ලොකු විශ්වාසයක් තියෙන්න ඕනි. ඉතින් ඔහොම තමයි මගේ අය වෙනුවෙන් අලුත් අවුරුද්ද වෙනුවෙන් ලොකු දෙයක් මට කරන්න පුළුවන් වුණේ. ඉතින් සතුටුයි ඒ ගැන හිතනකොට මට නැතත් මට අනිත් අය වෙනුවෙන් පොඩි හරි දෙයක් කරන්න පුළුවන් වුණ එකට.